ඩොකියුමන්ට්ස් එකක්ම ඉක්මනින්ම ලබා දෙන්න. ඒ දේවල් ඒ විදිහට කරොත් ඔයාලටත් මට වගේම ඉක්මනින් වීසා එක ලබා ගන්න පුළුවන්. ඉතින් මිස් ගීතා අද මිස් ගීතට සතුට දවසක්. මොකද වීසා රිෆියුසල් එකකට පස්සේ ආයේ ජුඩිෂියල් රිවිව් එකක් දාලා මිස් ගීතට වීසා එක අප්‍රූව් වෙලා තියෙනවා. ඒක ගැන මිස් ගීතට මොකක්ද හිතෙන්නේ? ඇත්තටම හරි සතුටුයි. මම ආයතනින් මට කෝල් එක ලැබුණාම මට හවස් වගේ මට කෝල් එක ආවේ. මට ඒ වෙලාවේ ඇත්තටම කියාගන්න බැරි සතුටක් ආවා. මොකද මගේ පුතා ඉන්න හින්දා මට ඇත්තට දුවයි පුතයි බලන්න යන්න ඕනිකම ගොඩක් තියෙනවා. ඒ නිසා මට මේක ලැබිච්ච එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ඒක කියන්න බැරි සතුටක්. හරි. එතකොට මිස් ගීතා මේ ආඩන්ට් ඉමිග්‍රේෂන් INC කියන මේ ආයතනය මිස් ගීතට දැනගන්න හම්බුනේ කොහොමද? මගේ පුතා කැනඩාවේ ජීවත් වෙන්නේ. පුතා තමයි මේ ආයතනය දැනගෙන අපි මේකට අපි වීසා එක ඇප්ලයි කරමු කියලා කතා කරේ. ඉතින් අපි පුතා ආයතනයට කතා කරලා මේ වීසා එකේ සියලුම දේවල් සකස් කරගන්න අපි සෑහෙන උදව්වක් කරා ඉක්මනින් අපිට කරගන්න ඕනේ නිසා. ඒකත් එක්ක මිස් ගීතට කලින් රිෆියුසල් එකක් වෙලා ආපහු ජුඩිෂියල් රිවිව් එකක් දාන්න තරමට අපේ ඔෆිස් එකෙන් අපි කරපු ඩොකියුමන්ට්ස් ටිකත් අපි හරියටම කරා. ඒ කියන්නේ 100% ස්ට්‍රෝංලි කරා කියලා තියෙන අපේ ට්‍රස්ට් එක හින්දා තමයි අපි ඒකටත් ෆයිට් කරලා ජුඩිෂියල් රිවිව් එකේ අන්තිමට හොඳ රිසල්ට් එකක් ආවේ අප්‍රූව්ඩ් වුණා කියලා කේස් එක. එතකොට මිස් ගීතට ආඩන්ට් එක ගැන ජුඩිෂියල් රිවිව් එකෙන් පස්සේ මිස් ගීතට ආපු රෙස්පොන්ස් එක ගැනත් මොකද්ද හිතෙන්නේ? ඇත්තට මෙහෙම වැඩ කරන හැම දෙනාම මට සහයෝගය දුන්නා. මම ඒ අතින් මම ඉක්මනින් කියන හැමදේම හැම ඩොකියුමන්ට්ස් එකක්ම ඉක්මනට මම ගහලා දුන්නා. ඒගොල්ලෝ මම උනන්දු මෙයාලා ඉල්ලන දේ අපි ඉක්මනින්ම ලබා දුන්නොත් අපිට ඉක්මනින්ම මේ දේ කරගන්න පුළුවන් කියන බලාපොරොත්තුව තියෙනවා අපිට හැමතිස්සෙම. ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි අපි වැඩ කරේ. ඉතින් ඉල්ලන හැමදේම අපි ඉක්මනින්ම මේ ආයතනයේට අපේ ඩොකියුමන්ට්ස් අපි ලබා දුන්නා. ඉතින් ඒක තමයි අපේ දෙවෙනි වටේ මේ සාර්ථකත්වය. ඉතින් මිස් ගීතට අපෙන් ලැබුණ සර්විස් එක ගැන මොකද්ද හිතෙන්නේ? අපි ඉන්න වියුවර්ස්ලාට මේක බලන අයට මොකද්ද මිස් ගීතට කියන්න හිතෙන්නේ? ඔයාලත් රට යන බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට වීසා එක රිජෙක්ට් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් මෙම ආයතනයට එන්න ඔයාලගේ වැඩ කටයුතු හොඳාකාරව කර දෙන්න පුළුවන් එකම ආයතනය මෙම ආයතනය කියලා මම ඇත්තටම අද කියනවා. ඉතින් ඇත්තටම හරි සතුටුයි අපිට අපේ දේවල් මේ විදිහට කරගන්න ලැබිච්ච. ඔයගොල්ලොත් හැම ඩොකියුමන්ට්ස් එකක්ම ඉක්මනින්ම ලබා දෙන්න. ඒ දේවල් ඒ විදිහට කරොත් ඔයාලටත් මට වගේම ඉක්මනින් වීසා එක ලබා ගන්න පුළුවන්. මේ ආයතනයට ගොඩාක් ස්තුතියි.